කවුරුත් අහන්න ආස කරන හැබැයි ගොඩක් වෙලාවට වැරදියට තේරුම් අරගෙන තියෙන කතාවක් ගැන තමයි අද මේ විස්තර කිරීමෙන් අපි කතා කරන්නේ. මුලින්ම කියන්න ඕනේ බයිබලයේ කතාව කියන්නේ නිකම්ම නීති පොතක් නෙවෙයි. ඇත්තට මේක නිර්මාතෘවරයා සහ අපි අතර කියන අතිශය පෞද්ගලික උත්තරීතර ආදර කතාවක්. ඒදන් උයනේ ඉඳලා බෙත්ලෙහෙම දක්වා යන මේ ගමන හරිම අපූර්වයි වගේම අපේ හදවතට ගොඩක් සමීප වෙන කතාවක්. ඉතින් මේ කතාවට අලුතින්ම එකතු වෙන කෙනෙකුට එන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. හිතලා බලන්න නිර්මාතෘවරයා ඊතරම්ම ආදරණීය නම් ඇයි පාරාදීසයේ මැදම මේ වගේ වේදනාවක් ඇති කරන්න පුළුවන් ගසක් තිබ්බේ? ඇත්තටම ඒක මඟ හරින්න බැරි හැමෝම අහන ප්‍රශ්නයක් නේද? අපි මේ ගැන ගැඹුරින් හොයලා බලමු. හැබැයි ඒ ප්‍රශ්නයට උත්තරේ හොයන්න කලින් මේ දිව්‍යමය ආදරයට පුළුවන් මොන වගේ පෙරලියක් කරන්නද කියලා අපි තේරුම් අරගෙන ඉන්න ඕනි. යොහන් කියන පුද්ගලයා දිහා බලන්න හරිම ඉක්මනින් කේන්ති යන ගිගුරුමේ පුත්‍රයා කියලා හඳුන්වපු දරුණු දීවරයෙක් අන්තිමේදී හරිම මෘදු ආදරේ ප්‍රේරිතයා බවට පත් වුණා. සැබෑ ආදරයට කෙනෙකුගේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කියන එකට මේක කදිම උදාහරණයක්. නිදහස සඳහා තියෙන සැබෑ හේතුව, ඒ වගේම ආදරයට තේරීමක් අවශ්‍යයි කියන මේ වැදගත් කොටසට අපි දැන් පිවිසමු. මෙන්න මේකයි අර ප්‍රශ්නෙට ඇත්තම හේතුව. මිනිස්යන්ව නිර්මාණය කළේ කිසිම ඉල්ලීමක් මත නෙවෙයිනේ. ඉතින් බලහත්කාරයෙන් ලබා ගන්න ආදරය කවදාවත් සැබෑ ආදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා නිර්මාතෘවරයාව පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න අපිට සැබෑ තේරීමක් එකෙන් නිදහස් කැමැත්තක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වුණා. ඒ විදිහට බලද්දී අර අපි මුලින් කතා කරපු දැනගැනීමේ ගස කියන්නේ ඇත්තටම උගුලක් නෙවෙයි. ඒක සැබෑ නිදහසේ සහ සැබෑ ආදරයේ සුන්දර සංකේතයක්. ඊළඟට අපි බලමු ගැලවීමේ පොරොන්දුව සහ මේ හදවත බිඳීම සහ මුදා ගැනීම සිදු වෙන්නේ කොහොමද කියලා. මිනිස්සගේ මේ වැටීම, එහෙමත් නැත්නම් පාපයට වැටීම හරිම සංවේදී අවස්ථාවක්. නිර්මාතෘවරයාගේ වචනය වෙනුවට බොරුව තෝරගත්තාම ඒ සුන්දර සම්බන්ධතාවය බිඳලා ගිහින් මිනිස්සු බියෙන් සැඟවුණා. හැබැයි එතකොට නිර්මාතෘවරයා මොකද කළේ? වහාම විනාශ කරලා දානවා වෙනුවට ආදම් ඔබ කොහේද කියලා ඇහුවා. ඒක හරියට තමන්ගේ නැතිවුණු දරුවෙක් හොයන පියෙකුගේ ආදරණීය හැඟිම්බර හඬක් වගේ. කිසිම හෙලා දැකීමක්, කෝපයක් එතන තිබුණේ නැහැ. ඉතින් මෙතනදී හරිම අපූර්ව වගේම අසීරු ගැටලුවක් මතුවෙනවා. කැඩුණු නීතියට, ඒ කියන්නේ කඩෝ විශ්වාසයට යුක්තිය ඉටු වෙන්න නම් අනිවාර්යෙන්ම දඬුවමක් ඕනි. හැබැයි පරිපූර්ණ ආදරය නිසා ඊ දඬුවම තමන්ම පෞද්ගලිකව විඳ ගන්න නිර්මාතෘවරයා තීරණය කළා. පෞකාරයන් වෙනුවෙන් තමන්ගේම නිර්මාණය වෙනුවෙන් ඒ බර තමන්ම උසුලන්න තීරණය කරනවා කියන්නේ මොනතරම් ගැඹුරු කැපකිරීමක්ද? මේ හිඩස తాවකාලිකව පියවන්න තමයි බිලි දීමේ ක්‍රමයක් මුලින්ම හඳුන්වා දුන්නේ. අහිංසක බැටළුවන් වෙනුවෙන් හෙළපු කඳුළු නිකම්ම චාරිත්‍රාක් නෙමෙයි. ඒක අනාගතයේදී එන්න නියමිත ඒ ශ්‍රේෂ්ඨ මුදා ගැනීම ගැන දෘශ්‍යමාන, ඒ වගේම හදවතට දැනෙන පොරොන්දුවක් වුණා. මේ ඔස්සේ හුද නිර්මාතෘවරයෙකුට වඩා වැඩි දෙයක් වල සමීප සබඳතාවයකට කෙරෙන ආරාධනය ගැන අපි දැන් කතා කරමු. දිව්‍යමය සැලැස්ම හැමතිස්සෙම ක්‍රියාත්මක වුණේ හරිම සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්න තියෙන දැඩි ආශාවකින්. බලන්න දරුවෙක් එනකල් මග බලන ආදරණීය පියෙක් වගේ, එමන් නැත්නම් ළඟින්ම ඉන්න විශ්වාසවන්ත මිතුරෙක්, සහෝදරයෙක් වගේ මේ ආදරේ ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේ කියන්නේ ඈත අහසේ ඉන්න නිකම්ම පාලකෙක් නෙවෙයි, අපිට හරිම සමීප කෙනෙක්. මේ තරම් ලෙන්ගතු බැඳීමක් අත්දැකීම සැබවින්ම සුවිශේෂී. දැන් අපි බලමු ආදරයේ උපත, අවසානයේ ඉටුවීම සහ ඒ උත්තරීතර නැවත එක්වීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හිතලා බලන්න උත්පත්ති පොතේ දීපුවේ මුල්ම පොරොන්දුවේ ඉඳලා අවුරුදු 4000ක්. ඔව් අවුරුදු 4000ක් පුරාවට පරණ ගිවිසුමේ තිබුණු අනාවැකි සහ බලාපොරොත්තු කෙලින්ම බෙත්ලෙහෙමේ නිහතමානී ගවලනක් දක්වා සම්බන්ධ වෙනවා. මේක ඇත්තටම ආදරේ නාමයෙන් ඉටුවුණු පුදුමාකාර ඓතිහාසික පෙළගැස්මක්. මේ පුරාණ අනාවැකියේ ඉටු වෙද්දි මරියාගේ ජීවිතය වෙනස් වුණු විදිහ ගැන සිතීමත් හරිම සිත්ගන්නාසුළුයි. බියටපත් වුණු තරුණියක් මුළු ලෝකේම ගැලවීමේ සැලැස්මට කැමැත්තෙන්ම සහභාගී වෙන නිර්භීත කාන්තාවක් බවට පත් වුණා. ආදරය සහ විශ්වාසය ඇයව ඇතුළාන්තයෙන්ම වෙනස් කළා. මේ හැම දෙයකම ප්‍රතිඵලය තමයි ඉම්මානුවෙල්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපි සමගිය කියන එක. ගැලවුම් කරුවා ආවේ රෝමා අධිරාජ්‍ය පෙරලලා දාන දේශපාලන රාජ්‍යයක් විදියට නෙවෙයි. අපිට සමීප වෙන්න, අපිත් එක්කම ඉන්න, ඒ වගේම කුරුසිය මත අවසාන වන්දිය ගෙවන්න ගවලෙනක උපන් පුංචි බිලින්දෙක් විදිහටයි උන්වහන්සේ ආවේ. ඒක සැබෑ ආදරේ අග්‍රගණ්‍ය සලකුණක්.
ඉතින් අද අපි මේ විස්තර කිරීම අවසන් කරද්දී ගැඹුරින් හිතන්න දෙයක් අපි හැමෝටම ඉතුරු වෙනවා. මේ තරම් ගැඹුරු, මේ තරම් පරිත්‍යාගශීලී ආදරයක් ගැන දැනගත්තාට පස්සේ ඒ අසමසම ආදර කතාවට අපේ හදවත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඉඩ දෙනවද? මේ උත්තරීතර කැපකිරීම ගැන මෙනෙහි කරන්න කියලා තමයි අද අපි මේ මූලාශ්‍රහරහ ආරාධනා කරන්නේ. යලිත් මෙවැනිම අරුත්බර කතාන්දරයකින් අපි හමු වෙමු.